පසුදින මාර්තාගේ නිවතිව්වේ දැඩි කලබලකාරී බවකි. එදින උදේ පාන්දරින්ම අවදි වූ වැඩිමාල්ලන් ඔවුන්ගේ ගමන සඳහා ඇවති සියල්ල ජොනතන්ගේ කාර්යයේ ඇසිරූහ. ඔවුන් ඒ කටයුතු සියල්ල කර අවසන් වන විට පොඩිත්තන්ද අවදි වූ බැවින් ඔවුන්ට ඉරිසිසේ ගමනට සූදානම් වීමට ඉඩහැරි වැඩිමාල්ලන් දෙදෙන ජොනතන්ගේ කාර්යයට ගොඩ වූයේ කේට්, රෝජර් හා ජිල් පිටුපස අසුන්වලින් අසුන්ගත් පසුවය. ජොනතන්ගේ කාර්ය නිව් ජර්සිවලින් නික්ම මෑන්හටන් බලා ගමන් කරද්දී කාර්යයේ පිටුපස අසුන්වල වුන් කුඩා ළමුන් ඔවුන්ගේම ලෝකවල්වල සුළු මොහොතකින් අතරමං වෙද්දී වාහනය පාලනය අතටගෙන සිටි ජොනතන් මාර්තා දෙස බැලුවේය. ඇය තමාට තුරුල්ව නිදන ඩික්පත් තුරුල් කරගෙන ඇගේ දෑසට හසුවී නොපෙනී යන නිව් ජර්සි දෙස බලා සිටියාය. නිව් ජර්සි පසුකර ජොනතන්ගේ වාහනය බොහෝ දුරක් ඇදෙන්නට ඇත. ඒ කාලය ඇතුළත වැඩිමහල්ලන් දෙදෙනත් ළමනුත් ඉඳහිට කතා බස් කරා ඇරෙන්නට වෙන කතා බහක් ඔවුන් අතර සිදු නොවිණි. ඒ නිසා ජොනතන්ගේ කාර්ය බොහෝ දුරක් ගමන් කරන තෙක් ඒ තුළ වූයේ දැඩි නිහඬ බවකි. නමුත් ඔවුන් අතර වූ එම නිහඬ බව එක්වරම බිඳී ගියේ කුඩා ඩික් එක්වරම අඬන්නට වූ බැවිනි. මේ ගමනත් එක්ක වැඩිහිටියන්ට එතරම් කුසගින්නක් නොදැනුණත් තවමත් වයස අවුරුදු 3 වූ ඔහුට මේ ගමන් මහන්සියත් කුසගින්නත් වැඩියෙන් දැනෙන බව වටහාගත් ජොනතන් නිදහස් තැනක සිය වාහනය නවතා සියල්ලන්ටම දහවල් ආහාර ගැනීමට සැලැස්සුවේය. ආහාර කිස නිම කිරීමෙන් පසුව ඔවුන් යළි ගමන් ඇරඹුවත් මෙවරෙහි රියැදුරු අසුන වූයේ ජොනතන් නොව මාර්තාය. ජොනතන් තමාට පුරුදු කාර්යයෙන් මිදී කුඩා ඩික්පත් වඩාගෙන සිටියද ඔහුට කරන්නට වෙනත් කාර්යයක් තිබුණි. ඒ තම ගම්මානය කරා යාමට මාර්තාට පාර පෙන්වා දීමේ කාර්යයයි. ජොනතන්ගේ මඟ පෙන්වීම යටතේ මාර්තා ඔවුන්ට ගත් වාහනය මෑන්හටන් වෙතට හරවනවා සමග කොල්ලන් දෙදෙනා කාර්යයේ කවුළු තුළින් තම හිස් පිටට දමාගෙන කෑදර ලෙස පිරිසිදු වාතය ආශ්වාස පාශ්වාස කරන්නට වූවෝය. ඔවුන්ගේ එම ක්‍රියාව ගණන් නොගත්තාක් මෙන් වේගයෙන් ඉදිරියට කාර්යය ඇදෙද්දී මඟ දෙපස වූ අතුරුකිරි ඔවුන්ගේ ඇඟේ ගෑවී නොගෑවී යන්නට විය. ඒ අතරින් පතර ඔවුන්ගේ ඇස ගැටුණේ තැනින් තැන නිදහසේ තන උලා කන ගව පට්ටියින්ය. ඉන් එක් ගව පට්ටියක විසේකාර ගව පැටියෙකු කරණම් දෙක තුනක් ගසා තන භූමිය වටයක් දිව ගොස් පිට්ටනියේ තන උලා කන එළදෙනක් වෙත දිව යන අයුරු දුටු ජිල් අනේ මමත් ආසයි ඒ වගේ වෙන්න. මොකෙක්ද? වහු පැටියෙක්ද? ඔහුගේ සිතුවිලි වටහාගත් කේට් ඔහුව කෝප කිරීමට සිතාගෙන ඇසුවාය. නෑ මෝඩියේ, මේ වගේ නිදහසෙන්න. අර වහු පැටිය වගේ කරනම් ගහන්න. කේට් සිතූ පරිද්දෙන් කෝපන වූ ජිල් ඇයට තමා දුටු වහු පැටියා පෙන්වමින් කීවේය. ඒත් ඒකේ කිසි ගතියක් නෑ ජිල්. රෝජර් පැවසූ කල ජිල් ඇයිදැයි දැනගැනීමට මෙන් ඔහු දෙස බැලුවේය. එවිට තමා අත වූ චොක්ලට් එක ඉදිරිපස අසුනේ සිටි ඩික් හට පෑ ඔහු මෙසේ කියන්නට අමතක නොකළේය. ඒ කියන්නේ ජිල්, ඔයා ඔහොම නිදහසේ ඇවිදින වහු පැටියෙක් වුණොත් ඔයාට ඉතින් හැමදාම කන්න හම්බෙන්නේ තණකොළනේ. නැතු ඉතින් ඔයාට අපිට වගේ චොක්ලට්, බිස්කට්, පුඩින්, ලෙමන් ජූස්, ලයිම් ජූස් වගේ දේවල් කන්න බොන්න හම්බෙයිද මං අහන්නේ. සියල්ලන්ගේම මුහුණු මත සිනහවක් ඇදුනේ රෝජර් පැවසූ එම වදන් පෙළටය.